ළමයි මේ වීඩියෝ එක අපි කරන්නේ ඕගනික් කෙමිස්ට්‍රි අපි නයිට් සෙමිනාර් එකක් කරනවා. ඉතින් ඕගනික් නයිට් සෙමිනාර් එක සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න තමයි වීඩියෝ එක අපි කරන්නේ. මේ විද්‍යාව දැනුවත් නයිට් සෙමිනාර් එක සම්බන්ධයෙන් ඔයා පොඩි දැනුවත් වීම් කිහිපයක් වෙලා තියෙනවා. අපි මේ මාසේ 26 වෙනි ඉරිදා, ඒ කියන්නේ මේ සතියේ ඉරිදා. ඔක්තෝබර් මාසේ 26 වෙනි ඉරිදා, ඒ කියන්නේ මේ ඉරිදා හවස 6:00ට අපි නයිට් සෙමිනාර් එක පටන් ගන්නවා. ඉතින් හවස 6:00ට නයිට් සෙමිනාර් පටන් ගන්නකොට අපි කරන්නේ සම්පූර්ණයෙන් ඕගනික් කෙමිස්ට්‍රි මුලින් ඉඳන් A to Z වලට මතක් කරලා දෙන්න අපි හදන්නේ. එහෙම කරන්න හේතුව දැන් 2025 එක්සෑම් එකට ඉතාම සීමිත දවස් ගානයි තියෙන්නේ. අපි ඉතාම කිට්ටුවෙන් තමයි බාට තව ඉන්නේ අපිට සති කිහිපයක් එක්සෑම් එකට තියෙන්නේ. ඉතින් එක්සෑම් එකට යනකොට ඔයාලට ඕගනික් කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඕනි සහ විභාග පේපර් එකෙන් ලකුණු 24ක් 25ක් ඕගනික් කෙමිස්ට්‍රි වලින් අහනවා. විභාග පේපර් එකේ අනිවාර්ය බහුවර්ණ 10ට කිට්ටු ප්‍රමාණයක් අඩුම ගානේ MCQ 10ක්වත් ඕගනික් කෙමිස්ට්‍රි වලින් තියෙනවා. අනිවාර්යෙන් 4 වෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ඕගනික් කෙමිස්ට්‍රි, ඒ වගේම 8 වෙනි රචනා ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම ඕගනික් කෙමිස්ට්‍රි. ඒ ලකුණු ටික එකතු කරාම ඔයාලට පේනවා ලකුණු 24ක් විතර ලොකු ලකුණු ප්‍රමාණයක් ඔයාගේ විභාග පේපර් එකට ඕගනික් කෙමිස්ට්‍රි වලින් අහනවා. ඉතින් ඔයා විභාගයට යන්න කලින් ඔයා දැන් ඕගනික් කෙමිස්ට්‍රි සම්නින් පාඩම් කරන්න බත්තොත් නැත්නම් තනියෙන් ඕගනික් ටික මතක් කරගන්න ගත්තොත් ඔයාලට සාමාන්‍යයෙන් දවස් 2-3ක් විතර යන්න පුළුවන් ඕගනික් ටික මතක් කරගන්න. හැබැයි අපේ සෙමින එකට ආවට පස්සේ මම ඔයාලට පැය 12කින් පැය 12කට කිට්ටු කාලයක් ඔයාලට අරගෙන ඕගනික් කෙමිස්ට්‍රි සිලබස් එකේ තියෙන සියලුම කොටස් විශේෂ කරුණු ගොඩාක් තියෙන ඕගනික් වල විශේෂයෙන් මම කිව්වොත් එහෙම ඕගනික් වල ප්‍රතික්‍රියා මහතෝගයක් තියෙනවා. සියලුම ඕගනික් ප්‍රතික්‍රියා අපි මතක් කරනවා රිවිෂන් පන්තියට දාලා මේ සෙමින එකේදී ඔයාලට ඕගනික් වල සියලුම කොටස් A to Z මතක් කරගන්න පුළුවන්. ඕගනික් එකකින් ලොකු විෂය කොටසක් සහ මේකේ ප්‍රතික්‍රියා මහතෝගයක් තියෙනවා. අපි සෙමින එකේදී අනිවාර්යයෙන්ම සියලුම ඕගනික් ප්‍රතික්‍රියා මුලින්ම මතක් කරනවා. ඕගනික් ප්‍රතික්‍රියා ලියන්නේ කොහොමද? ප්‍රතික්‍රියාවල පළ ලියා ගන්න කොහොමද? සියලුම දේවල් ටික මතක් කරලා දෙනවා අපි අනිවාර්යයෙන්ම ඔයාලට. ඒ වගේම යාන්ත්‍රණ මතක් කිරීමක් අපි කරනවා. යාන්ත්‍රණට වෙනම පොතක් ඔයාලට හම්බ වෙනවා. print කරපු යාන්ත්‍රණ පොතක් යාන්ත්‍රණ විතරක් තියෙන වෙනම print කරපු පොතක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම ඕගනික් කෙමිස්ට්‍රි වල පරිවර්තන දෙනවා. පරිවර්තන ගොඩාක් අපි මේ දවසේ සාකච්ඡා කරලා පරිවර්තන ප්‍රැක්ටිස් කරලා පරිවර්තන නිකන් වර්ක්ෂොප් එකක් වගේ කරලා අපි එදාට ඔයාලට පරිවර්තන ටික තව හොඳට පදම් වෙන්න, තව හොඳට පුළුවන් වෙන්න. පරිවර්තන ටික ඔයාලට හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්න, සරල පරිවර්තන, මැද මට්ටමේ පරිවර්තන, සංකීර්ණ මට්ටමේ පරිවර්තන හැම එකක්ම කැටගරයිස් කරලා වර්ගීකරණය කරලා එදාට වෙනම පරිවර්තන ටියුට් එකකුත් අලුත් ටියුට් එකක් හැමනම් පරිවර්තන සම්බන්ධයෙන් ඔයාලට පරිවර්තන ටික මතක් කරලා නැවත කොට දාගන්න. ඒ වගේම ඕගනික් වල සමායකතා තියෙනවා. නාමකරණයේ කොටස් තියෙනවා. ඒ ඕගනික් වල හඳුනා ගැනීම පරීක්ෂණ තියෙනවා. සහ විශේෂ කරුණු තියෙන ඕගනික් කෙමිස්ට්‍රි වල. ඒ හැම දෙයක්ම විචලන තියෙනවා. විශේෂයෙන්ම ආම්ලිකතා විචලන, භාෂ්මිකතා විචලන, ජලද්‍රාවිතා, තාපාංක විචලන. මේ හැම කොටසක්ම කව වෙන්න හැම කොටසකම සිද්ධාන්ත මතක් කරන්න ඔයාලට එක රැයකින් සාමාන්‍යයෙන් පැය 12ක් විතර මම අරගෙන ඔයා මෙතෙක් දවස් ඉගෙන ගත්ත ඕගනික් කෙමිස්ට්‍රි මේ විද්‍යාව විභාගයට ඉතාලම කිට්ටු දවස් ගන්නක ඉන්න හින්දා ඔයා ඕගනික් කෙමිස්ට්‍රි පාඩම් කරලා ඇති. ඔයාට ඕගනික් සමහර අමතක වෙලා ඇති. නැත්නම් ඔයාට මතකයි නම් තව මතකයේ අලුත් දෙරියා කරගන්න, මතකයේ තව දියුණු කරගන්න, තව මතකයේ අලුත් කරගන්න සෙමින එක අනිවාර්යයෙන්ම ලොකු උදව්වක් වෙයි. ඒ නිසා මේක තමයි ලංකාවේ පළවෙනි ඕගනික් කෙමිස්ට්‍රි සෙමින එක. ඕගනික් කෙමිස්ට්‍රි නයිට් සෙමින එක මේක ලංකාවේ පළවෙනි. ඉතින් මේ මෙහෙම සෙමිනයක් කලින් කොහෙවත් කවුරුවත් කරලා නැහැ. මේ සෙමින එක අපි කරන්නේ මේ මාසේ 26 වෙනි ඉරිදා. ඒ කියන්නේ මේ ඉරිදා හවස 6:00 ඉඳන් පහුවදා පාන්දර 6 දක්වා හෝ 6:00 දක්වා සෙමින එක අපි යනවා. අපි ළමයි නයිට් සෙමින එක කරන්නේ ගම්පහ CCG එකේ. ඉතින් ගම්පහට පන්ති වෙන්න පුළුවන් හැම ළමයෙක්ටම අනිවාර්යෙන් ෆිසිකලි පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් ඇවිල්ලා. ගම්පහව ළඟපාත කිට්ටුවක නම් ඉන්නේ අනිවාර්යෙන් වෙන්න. හැබැයි ඔයා අනිවාර්යෙන්ම හවස 5:00 අඩුම ගානේ 6 වෙද්දිවත් ඇවිල්ලා ඉන්න. මොකද ඔයගලන්ට අපි රෙජිස්ට්‍රේෂන් එකක් කරනවා. අපි ඔයගලන් රෙජිස්ටර් කරලා තමයි පන්තිට දාගන්නේ. ඒ කියන්නේ ෆිසිකලි ළමයි ටික අපි රෙජිස්ටර් කරලා පන්තිට ගන්නවා. ඉතින් ගැහණු පිරිමි ભેදයක් නැහැ හැමෝටම එන්න පුළුවන් සියලුම ළමයින්ට ඉතාම ආරක්ෂිතව ඔයගොල්ලෝ අම්මා තාත්තනොත් එකක් ඉන්න පුළුවන් දෙමාපියන්ට අපිට වාඩි වෙන්න වෙනම ශාලා දෙන්න පුළුවන් ඔයගොල්ලෝ අම්මා තාත්තනොත් එකක් ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ගැහණු පිරිමි ભેදයක් නැහැ අනිවාර්යයෙන්ම වට ඇවිල්ලා හොඳට ආරක්ෂිත වටපිටාවක ඔයාගේ පන්තිනේ මේක අපේ පන්තිය මේක CCG එක ඉතින් අපේ පන්තියේ ඉතාම ආරක්ෂිතව ඔයගලන්ට මේ වැඩි කරගෙන යන්න මේ සෙමින එක සාර්ථකව ඉවර කරගන්න ඔයගලන්ට ෆිසිකල් ළමයින්ට අවස්ථාව තියෙනවා ඉතින් ඔය දෙමාපිය වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ දෙමාපියන් එන්න පුළුවන් දෙමාපියන් වෙනම අපි වාඩි වෙන්න තැන් හදලා තියෙනවා වෙනම ශාලා තියෙනවා ඒගොල්ලන්ට සහ අපේ ක්‍රූ වල ළමයි ඒ කියන්නේ අපේ තීරි සහ රිවිෂන් ක්‍රූ වල ළමයි ඉන්නවනේ ඒ ළමයි අපි පන්තිට දාලා තියෙන්නේ මැදින් ඕගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕගොල්ලන්ගේ ගැටලු විසඳන්න ඕගොල්ලන්ට පරිවර්තන කරගන්න අමාරු තැන් තියෙනවා ඒවට උදව් කරන්න ඒවට හෙල්ප් එකක් දෙන්න අපි ඒ ළමයින්වත් අපේ ක්‍රූ එකේ ළමයින්වත් තීරි රිවිෂන් අපේ ක්‍රූ වල ළමයි හැමෝම අපි ගෙන්න ගන්නවා එදාට ඉතින් ඕගොල්ලන්ට කිසිම අවුලක් නැහැ ඕගොල්ලන්ට ඉතාලම හොඳින් හරිද විභාගයට යන්න කලින් ඕගොල්ලන් ටික මතක් කරගන්න ඉතාලම ආරක්ෂිත වටපිටාවක් යටතේ රෑ පහන් වනතුරු මේ වැඩේ ඉවර කරගන්න ඕගොල්ලන්ට ලොකු chance එකක් මේ හම්බෙන්නේ මේ chance එක මිස් කරගන්න එපා. ඉතින් ඒකයි මම කියන්නේ ගම්පහ දරුවෝ ගම්පහට එන ළමයින්ට ලොකු chance එකක් මේක ගම්පහ ළමයින්ට හැම ලොකු chance එකක්. ඒ chance එක මිස් කරගන්න එපා. ඔයා එන්න පුළුවන් ළමයෙක් නම් අනිවාර්යයෙන්ම physically එදාට CCG ට එන්න ගම්පහ. ඇවිල්ලා
නයිට් සෙමිනාරේ ඉඳලා පහුවද දෙපාන්දර ඔයාට ඉතාම ආරක්ෂිත ගෙදර යන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න එපා. ගැහණු පිරිමි ભેදයක් නැහැ. හැමෝටම එන්න පුළුවන්. ඒ වගේම ගම්පටින්න බැරි හැම ළමයෙක්ටම අපි ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේක බලන්න අවස්ථාව ලබා දෙනවා. හැබැයි ෆිසිකලි එන්න පුළුවන් නම් ලොකු chance එකක් ඔයාට ඇවිල්ලා වැඩි ඉවර කරගන්න. ෆිසිකලි එන්න පුළුවන් හැම ළමයෙක්ම අනිවාර්යෙන් ෆිසිකලි එන්න. ඔයාට ෆිසිකලි එන්න බැරි නම් ඔන්ලයින් ක්‍රමවේදය හරහා බලන්න අපි අවස්ථාව හදා දෙනවා හැම ළමයෙක්ටම. සහ තවමඩ විශේෂයෙන් කියන්න ඕනි ඔයා විභාගයට යන්න කලින් ඔගරින් ටික මතක් කරගන්න හැම වෙන අන්තිම chance එක වෙනවා මම මේක. ඔයා ෆස්ට් ෂයි කරන ළමෙක් වෙන්න පුළුවන්, සෙකන්ඩ් ෂයි ළමෙක් හෝ තර්ඩ් ෂයි ළමෙක් වෙන්න පුළුවන්. ඔයා මොන ෂයි එකේ එක්සෑම් එක කරත් ඔයාට එක්සෑම් එකට යන්න කලින් ඔයා ගෙදරදී දවස් 4-5ක් බලලා කරලා ආයාසයෙන් මතක තියාගන්න ඔගනිට් ටික පැය 12ක් වගේ කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම A to Z කිසිම තියරි කැලලක් මග නොහැර මතක් කරගන්න. සිද්ධාන්ත ටික මතක් කරගෙන ප්‍රශ්න රටා ටික තේරුම් අරගෙන පරිවර්තන ටික කරලා MCQ ටික කරලා ප්‍රැක්ටිස් කරගන්න හැම වෙන ලොකුම chance එක මේක මිස් කරගන්න එපා හින්. ඔයගන් ළමයි night 7 එකේදී අපි ටියුට් 4ක් දෙනවා. එක ටියුට් එකක් තමයි ඔයාට ඔගනික් වල ප්‍රතික්‍රියා ටික මතක් කරලා දෙන ටියුට් එක ඉස්සල්ලාම ඒකේ අපි ප්‍රතික්‍රියා මතක් කරන විදිය, ප්‍රතික්‍රියා ටිකේ පළ ලියන ක්‍රමය සහ අලුතෙන් ප්‍රතික්‍රියා ටිකක් આવොත් කොහොමද ඔය විවිධ වර්ගයේ ප්‍රතික්‍රියාවට පළ ටික ලියාගන්නේ? අන්න එහෙම ප්‍රතිකාරක ප්‍රතික්‍රියක ඵලයේ ආශ්‍රිත වාට තියෙන ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් තියෙන කරුණු ටික මතක් කරගන්න අපි එක ලොකු ටියුට් එකක් වාට දෙනවා. ඒ වගේම වාට ඕගනික් වලට දාලා දෙන යාන්ත්‍රණ තියෙනවානේ. යාන්ත්‍රණ ටිකට වෙනම අපි ටියුට් එකක් print කරලා දෙනවා. යාන්ත්‍රණ විතරක් තියෙන ටියුට් එකක් වෙනම හම්බ වෙනවා. ඒකම අලුත්ම වාට පරිවර්තන ටියුට් එකකුත් හම්බ වෙනවා. ඒ වගේම ඊට අමතරව තව විශේෂ කරුණු විශේෂයෙන් විචලන ඊට පස්සේ ඔය තියෙන විශේෂ කරුණු ඕගනික් වල තියෙන ඒව දාපු තව ටියුට් එකක් වාට හම්බ වෙනවා. අර ඕගනික් වල සම්බන්ධයෙන් විශේෂ කරුණු ඇතුළත් වෙලා තියෙනවා. ඒ ඉදිරි ටියුට් වල හතරක් හම්බ වෙනවා. මේ ටියුට් හතරට කලින් රිවිෂන් පන්ති වල හම්බෙලා නැහැ. මම කරපු රිවිෂන් පන්ති මඳුන ටියුට් නෙවෙයි මේ තියෙන අලුත්ම ටියුට් හතරක් මේ තියෙන්නේ. සෙමින එක සඳහාම අපි හදපු සෙමින එක සඳහාම නිර්මාණය කරපු අලුත්ම වර්ගයේ ටියුට් හතරක්. ඔයාලට කලින් හම්බෙච්ච පරිවර්තන ටියුට්වත් මොකුත් නෙවෙයි මේ තියෙන්නේ. අපි ඒ කියන්නේ මම රිවිෂන් පන්ති දුන්න ටියුට් එකක්වත් නැහැ. තියෙන අලුත්ම ටියුට් සෙට් හතරක් තියෙනවා. ඔයාලට නයිට් සෙමින එක සඳහාම අපි හදපු. ඉතින් ඒ නිසා මේක ලොකු වැඩක්. මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ෆිසිකලි එන්න පුළුවන් හැම ළමයෙක්ම මේල සම්බන්ධ වෙලා වැඩේ කොට දාගන්න සහ ඔයාලට එන්න බැයි නම් ෆිසිකලි ඔන්ලයින් ක්‍රමවේදය හරහා හෝ මේක අනිවාර්යෙන් කවර් කරගන්න. මොකටම කියනවා. අනිවාර්යෙන්ම නයිට් සෙමින එකට එන්න. මොකද ඔයාට විභාගයට යන්න කලින් ලකුණු 24ක් අතර හම්බ වෙන කොටසක් ඕගනික් කියලා කියන්නේ. ලකුණු 24ක් 25ක් විභාග පේපර් එකේ ඕගනික් කෙමිස්ට්‍රි වලින් අහනවා. මේක ඕගනික් නයිට් එකක්. අපි සම්පූර්ණ එක රැයක් පහන් වනතුරු රැයක් සම්පූර්ණයෙන්ම අපි හැරගෙන ඉඳලා මේ වැඩේ සම්පූර්ණයෙන් කොට දාලා ඔයාට විභාගයට යන්න කලින් ඕගනික් ටික 100%ක් නැවතත් හොඳට පුළුවන් කරලා දෙන්න අපි කරන ලොකුම වැඩේ මේක. ඒ නිසා අනිවාර්යයෙන්ම හැමෝම එන්න. ඔය ෆස්ට් ෂයි කරත්, සෙකන්ඩ් ෂයි කරත්, තර්ඩ් ෂයි කරත් මොන මට්ටමේ හිටියත් ඔයාට ඕගනික් කෙමිස්ට්‍රි පොඩ්ඩක්වත් බැරි වුණත් එන්න මේ වැඩේට ඔයා ඕගනික් අහලා හරි තියෙන අඩුම ගානේ. ඔයා ඕගනික් කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ඇති අහලා ඇති. ඔයාට මම මේ කියන දේවල් වලින් ඕගනික් මතකේ නැවත අවුලුත් වෙලා විභාග පේපර් එකෙන් ලකුණු වලට සැලකිතු ප්‍රමාණයක් මුකුත් බැරි ළමයෙක්ට උනත් ඕගනික් සම්බන්ධ දැනුම් බින්දුව උනත් ඔයා බ්ලැන්ක් වෙලා හිටියත් ඕගනික් සම්බන්ධයෙන් ඔයාට ලකුණු සැලකිතු ප්‍රමාණයක් ස්කෝර් කරගන්න මේ අවසාන වතාවේ මම කරන සෙමිනාර් එක ඉතාල වැදගත් වෙයි. ඒ නිසා ඔයා අන්තිම අඩේ නම් ඉන්නේ ඕගනික් කෙමිස්ට්‍රි වල මොකුත් බැරි ළමයෙක් උනත් අනිවාර්යෙන් මෙන්න ඇවිල්ලා කොට දාගන්න. ඔයා නොහිතුව මට්ටමකට දිනු වෙලා පන්තින් ඉලටයි ඔයා සෙමිනාර් එක වෙරෙද්දී ඔයාට ඕගනික් සැලකිතු ප්‍රතිශතයක් ඉතාල හොඳින් පුළුවන් වෙලා තියෙනවා. සා ඕගනික් සම්බන්ධයෙන් මධ්‍යස්ථ මට්ටම දැනුම් දෙන ළමයෙක් ඉන්න පුළුවන් ඔයා. නැත්තම් ඕගනික් සම්බන්ධයෙන් ඉතාම හොඳ දැනුමක් තියෙන ළමයෙක් වෙන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඔයා මොන මට්ටමේ හිටියත් හොඳටම ඕගනික් පුළුවන් වුණත් ඔයා නොදන්න දේවල් ටිකක් සමහරට තියෙන්න පුළුවන්. ඒවා මතක් කරගන්න. ඔයා ඉගෙන ගත්ත දේවල් ටික ආයි එකපාරක් කියවලා පුරුදු කරලා ප්‍රැක්ටිස් කරලා මතක් කරගන්න මේක ලොකු chance එකක් වෙයි. ඒ නිසා ඔයා මැද මට්ටමේ හිටියත් ඉතා හොඳ මට්ටමක ඕගනික් සම්බන්ධයෙන් හිටියත් මේක සම්පූර්ණයෙන් ගොඩ දාගෙන ඕගනික් ටික නැවත මතක් කරගන්න මේ වැඩේ ගොඩ දාගන්න අනිවාර්යයෙන්ම මෙන්න. ඒකයි මම කියන්නේ මොන මට්ටමේ හිටියත් ඔයා මට්ටම තව දෙතුන් ගුණයක්වත් අඩුම ගන්න. ඔයා හොඳම මට්ටම හිටියොත් අඩුම ගන්න තව පොඩ්ඩක් හරි වගේ දැනුම වර්ධනය වෙයි, දැනුම වැඩි වෙයි වගේ. ඔයා අන්තිම අඩිය හිටියොත් ඔයා උඩ තැනකට එයි. ඒ නිසා මම කියනවා අනිවාර්යයෙන්ම එන්න. ඔයා මොන මට්ටමේ හිටියත් ඔයාට මේ වැඩේ ගොඩ දාගත්තොත් ඕගනික් සම්බන්ධයෙන් කිසිම බයක් නැතුව විභාග පේපරේ ලියා ගන්න පුළුවන් වෙයි. ඒ විශ්වාසයෙන් හැමෝම අනිවාර්යයෙන්ම එන්න. ඒකයි මම කියන්නේ ෆස්ට් ෂයි කරත්, සෙකන්ඩ් ෂයි කරත්, තර්ඩ් ෂයි කරත් ඕනම ළමයෙක්ට ඇවිල්ලා විභාගයට කලින් ඕගනික් ටික මතක් කරගන්න හම්බෙන ලොකුම chance එක මේක මිස් කරගන්න එපා. අපි ඒ නිසා මේ සතියේ ඉරිදා, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනි ඉරිදා හවස 6:00 අපි හම්බෙමු ඕගනික් නයිට් සෙමින එකෙන්. ඒක ලංකාවේ පළවෙනි ඕගනික් නයිට් සෙමින එක. මීට කලින් කවුරුත් ඕගනික් නයිට් සෙමින එකක් කරලා නැහැ. ඉතින් මේ අත්දැකීම් වෙද ගන්න හැමෝම එන්න. අර ලොකු තාම හොඳ අත්දැකීමක්. මේ අපි තනින් කෑලි කඩලා වෙන කරලා උගන්වන්නේ නැහැ. අහමුළුලින් උගන්වන්න යන්නේ නැහැ. මුළු සිද්ධාන්ත සියලු මේවා ටික A to Z මතක් කරලා දීලා ඔයාට මේ වැඩේ ඉතාම කාර්යක්ෂමව කරලා ඉවර කරලා දීලා ඔයාට හොඳම සාමර්ථයක් ගන්න. 25 පේපර් එක 2025 පේපර් එකේ ඉතා හොඳ සාමර්ථයක් ඒ සාමර්ථයක් දක්වා යන්න. හොඳම එකක් දක්වා යන්න. හොඳම එකක් ගන්න මේ උදව් අපි දෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා මොන මට්ටමේ හිටියත් අනිවාර්යෙන් එන්න. ඔයාගේ මට්ටම 100,000 ගුණයකින් දියුණු වෙලා යයි. මේ සතියේ ඉරිදා කියන්නේ ඔක්තෝබර් 26 වෙනි ඉරිදා
හැමෝම හවස 6:00 අපිත් එක්ක එකතු වෙන්න ඕගනික් නයිට් සෙමිනාර්ත් එක්ක අපි හම්බෙමු කට්ටියටම ජය වේවා.